ඉතින් කොහමද? ඔන්න ඉතින් අද පොසොන් පෝය දවස. අපි මේ හදන්නේ උදේම බෞද්ධ කොඩි එහෙම දාලා පොසොන් දවස ගෙවන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. අප්පච්චි පුතාලා දෙන්නයි කොඩි දාන්න ගිහිල්ලා ඔන්න ඉතින් කරන වැඩ. අප්පච්චි දැන් ටිකක් දුරට යන නිසා වැඩට එනකොට සහ යනකොට ගොඩක් වෙලාවට පුතාලා නිදි. ඉතින් එයා ඉන්න දවසට පුතාලා දෙන්න එයත් එක්කම තමයි දවස ගෙවන්න කැමති. අද ඉතින් පොසොන්නේ උදේ වරුවේ ගෙදර වැඩ ටික ඉවර කරලා අපි පොඩ්ඩක් ඇවිදින්න යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයාලා පොසොන් එකට මොකද කරේ? මේ වීඩියෝ එක බලන ඔයාලා මේ වෙනකොට පොසොන් කාලේ ගෙවලා ඉවරයි. ඉතින් ඔයාලගේ අදහසුත් මාත් එක්ක බෙදා ගන්න කියලා ආදරෙන් ඉල්ලා ඉන්නවා. හස්බන්ඩ් බෞද්ධ කොඩිය දැම්මට පස්සේ මම ඉතින් ඒක සුළඟට ලෙල දෙන විදිහ ටිකක් වෙලා බලාගෙන හිටියා. මෙන්න මේ විදිහට තමයි අපේ ලේන් එකේ ගෙවල් වල දාලා තියෙන බෞද්ධ කොඩි ටික ලස්සනට පෙනුනේ. ඒ වැඩෙත් ඉවරුණාට පස්සේ ඔන්න මම පුතාලා දෙන්නවත් එකතු කරගෙන ටිකක් වෙනස් විදිහේ ලස්සන වැඩක් කරන්න තමයි මේ හදන්නේ. මීට කලින් මම දැකලා තිබුණා මෙන්න මේ වැඩේ කරලා දාලා තියෙන වීඩියෝ එකක්. ඉතින් මටත් හිතුණා අපේ පුතාලා දෙන්නවත් ලං කරගෙන මේ වැඩේ ටිකක් කරලා බලන්න. අනික අද ඉතින් පොසොන් පෝය දවසනේ. ඉන්න බලන්නකො එහෙනම් ඔයාලට චූටි දරුවෝ ඉන්නවනම් මේ වැඩේ කරලා බලන්න. එයාලා ගොඩක් ආස වෙයි. අප්පච්චිත් එක්ක කුඹි උන්නේ කෑන පස්සරෙන්ද කුඹි බෑග් මේ දෙක කුඹි උන්නේ අම්ම කන්නන්ද කන්නන්ද කන්නා අම්මා කන්නන්ද මේක අම්ම කන්නන් ඕඩ නැතුව කන්නන් කනවා මේ බලා ගන්නකො කන්නන් මොකක්ද අම්මෝ යඳින්නේ අම්මා දන්සල කොම්ද ඔහොම අඳින්නේ මේක දන්සල මොකද්ද අඳින්නේ දැන් දන්සලෙන්ට හදලා කොන්ගිය පේ දන්සල
පුංචි අපේ ඩන්සල මමත් කනවානේ මේ හොදලා නෑ හොදා නෑ මං කනවා නෑ දැන් මොකද්ද අඳින්නේ හතරක් නේද දැන් උඹේ හතරක්ද මේ ඉන්නේ ඔයා ඔතනින් මෙතන ලියන්න සීනි හරියට හදාගෙන ඔය පැත්තට හරවන්න ලියන්න මේක මෙතන ලියන්න බිස්කට් අනිත් පැත්ත බී බිස්කට් බී කට් කට් බලන්නේ නැහැ කට් අයිටයි බිස්කට් බත් 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 මේකට මොනවද දාන්නේ කන්නේ මෙතන දාන්න මෙතන ලියන්න අයිස්ක්‍රීම් ද ආව් මෙතන ලියන්න අයිස්ක්‍රීම් තින්ට වැඩි කමන්නේ අයිස්ක්‍රීම් නයිස් නයිස් ක්‍රීම් cream ක්‍රීම් පස්සේ මෙතන දාන්න පොල් පොල් මෙතන හරවල් ලියන්න ඉතින් පුළුවන් විදිහට ආයෙ මොනවද බොල් අයිස්ක්‍රීම් කියන්න එපා පොල් ආයෙ මොනවද පොල්ටෙල් බත් බත් දැම්ම දුම් දෙන්දා එහෙම දාන්න කිරි පිටි විදිහට දාන්න මෙතන කිරි පිටි කිරි පිටි අද්ද කරවන්නේ අල්ල ආයෙ මොනවද බිස්කොට් නේ අනන්ත ජාතකයේ අයිස්ක්‍රීම් දැම්මා බිස්කොට් දැම්ම බත් දැම්ම අයිස්ක්‍රීම් දැම්ම කිරි පිටි දැම්ම පොල් දැම්ම සීනි දැම්ම ආයෙ මොනවද දාන්නේ කේක් කේක් නෑනේ ගෙදර අයිස්ක්‍රීම් උන්නේ
තියෙන්නේ බත් බත් දැම්ම ඉගුරු නෑනේ චුට්ටකින් දෙයි ඔන්න ඉතින් පුංචි දන්සලේ හදන වැඩ කටයුතු ටික ඉවරයි. දැන් තියෙන්නේ දන්සලට තියෙන කෑම බීම ටික තියන්න. ඔන්න දැන් ඒ කෑම බීම ටික තියනවා අපි මේකට තිබ්බා බිස්කට්, බත්, කිරිපිටි, පොල්, සීනි, තව අයිස්ක්‍රීමුත් තිබ්බා. ඔන්න ඒ අතරේ අපි චූටි පුතා ඒ තියෙන ඒවා හොරෙන් කන්න හදනවා. චූටි දරුවොත් එක්ක වැඩ කරද්දි එහෙම තමයි ඉතින්. එයාලා ආසයිනේ. ඔන්න ඉතින් ඔය විදිහට තමයි අපේ පුංචි දන්සල අපි ලෑස්ති කරගත්තේ. ඊට පස්සේ අපි ඔහොම තියලා බලාගෙන හිටියා කවුද අපේ දන්සල වඳින්න එන්නේ කියලා. ඔයාලත් බලන්නකෝ. umi ini nih apa ඔන්න දන්සලට ආපු කට්ටිය කෑම අරගෙනත් යනවා. මේවා චූටි පුතාලට පෙන්නලා අපි හරි ආසාවෙන් ඒ දිහා බලාගෙන හිටියා. Gemes sama Yara. Masuk jalan kemana deh? Ice pink. Sini ice pink. Amma memang ada? Kupiti. Kupiti. Bar. Bika. Bat. Diana meka kannene meka Diana mik kanne ඊට පස්සේ අපි දන්සල් වඳින්න අයිස්ක්‍රීම් කන්න ගියා. අපි ගෙදරින් එළියට ඇවිල්ලා පාරට දානකොටම වගේ පිටාරන්නේ ice kanne yana ඉතින් කන්න යනවා. onna awa Nade
පාංකා අරගෙන එනකොට අපිට ආයෙත් අයිස්ක්‍රීම් දවසලක් හම්බුණා. මේ කියන්නේ ඔන්න ඊට පස්සේ උසාවි ඉස්සරහ තිබුණා බටිස් දන්සලක්. ඒකේ තිබුණේ බනිසුයි කෝපි. ඔන්න අපි බනිසුත් අරගෙන බනිස් කාලා කෝපි එකකුත් බීලා එයාලට ස්තුති කරලා අපි එතනින් ගියා. Mali rasaiද? ඊට පස්සේ අපිට හම්බුනේ සවුදන්සලා. ඔන්න ඊට පස්සේ අපිට හම්බුණා මඤ්ඤොක්ක දන්සලක්. අනේ ඉතින් කියන්න එපා ඕම ඉතින් හැම දන්සලකටම යන්න එපා කියලා. ඉතින් අපිට කන්න නැතුව නෙමෙයි. ඒ වුණාට පොය දවසට අපි කවුරුත් කැමතිනේ මෙහෙම දන්සල් වඳින්න යන්න. ඔන්න මේ තියෙන්නේ කඩල දන්සලා. අපි මේ යන්නේ දඹුලු පාරේ අම්මලා ගෙදර. අම්මා හරි ආසයි ඉස්සර දන්සල් වඳින්න යන්න. ඒත් දැන් යාට එහෙම යන්න අමාරුයි ඒක නිසා. ඒ නිසා අපි එයාටත් දන්සල් වලින් හම්බුන කෑම ටිකක් අරගෙන අම්මලා ගෙදර යන්න පිටත් වුණා. ඔන්න ඉතින් ළඟට යනකොට අයියෙන් වහිනවා. අපි ඊට පස්සේ තෙමෙන් හිතනක පොඩ්ඩක් නැවතිලා රැස් අඩු වෙනකන් බලාගෙන හිටියා. ඔන්න ඔය විදිහට එදා දවස අපි අපේ සතුටු මම් පෙතට ලස්සන මතක ටිකක් එකතු කරගෙන ගත කරා. ඉතින් ඔයාලටත් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ බලනවට.